ඔන්න අද මම කියන්න යන්නේ එදා මම පෙන්නුපු මගේ සපත්තු දෙක මම කොහොමද ටෙමු එකෙන් ෆ්‍රී ගත්තේ කියලා. මේක ගැන ගොඩක් කට්ටිය දන්නවා ඇති. සරලව ගත්තොත් මේකේ කරන්න තියෙන්නේ ටෙමු එකෙන් අපිට දෙන ලින්ක් එකක් යාළුවෝ පුළුවන් තරමකට ෂෙයා කරලා එයාලට කියලා ඇක්සෙප්ට් කරවගන්න එක. ඉතින් ඔන්න මම මුලින්ම කිව්වා මෙන්න මේ වගේ දෙයක් තමයි මේකේ තියෙන්නේ කියලා. මම තව විස්තර ටිකක් ඉස්සරහට කියන්නම්. කැමති නැති කෙනෙක් ඉන්නවා නම් ඉතින් බලන්න නැතුව ඉන්න පුළුවන්. මොකද මේක ස්කෑම් එකක් කියලා හිතන ගොඩක් කට්ටියක් ඉන්නවනේ. ඉතින් මම මුලින් පෙන්නන්නම් මම මොනවද ඕඩර් කරේ කියලා. මං මෙන්න මේ ට්‍රිමර් එකක් ඕඩර් කරා. රැවුල කපන්න රේසරෙන් අර ගානුවට වඩා ට්‍රිමර් එකෙන් කපන්නකොට ලේසි නිසා. ඊට පස්සේ මම හෑන්ඩ් ෆ්‍රී එකක් ඕඩර් කරා. මේක විස්ක් එකක්. මේකෙන් එග් බීට් කරන්නත් පුළුවන්. මම නම් ගත්තේ අර කොෆි හදද්දී කොෆි හොඳට මික්ස් කරගන්න. මෙන්න මේකේ තියෙන සන්ග්ලාසස් තුනක්. මේ තියෙන්නේ වහිනකොට සපත්තු තෙමෙනවට දාන්න සපත්තු කවර දෙකක්. මෙන්න මේ තියෙන්නේ එදා මම ක්ලිනිකස් දාගෙන ගිය සපත්තු දෙක. ඉතින් මේ ටික අන්බොක්ස් කරන ගමන් මම ඔයාලට කියන්නම් මම කොහොමද මේ ටික ෆ්‍රී ගත්තේ කියලා. ඉතින් ගොඩක් කටියට ටෙමු එක ගැන දන්නවනේ. ටෙමු එකෙන් අපිට එක එක විදිහට බඩු ගන්න පුළුවන්. සමහර අයිටම්ස් අපිට ෆුල් ෆ්‍රී හම්බ වෙනවා. සමහර ඒවට ලොකු ඩිස්කවුන්ට්ස් හම්බ වෙනවා. ෆ්‍රී ගන්න ඒවා ගොඩක් වෙලාවට තියෙන්නේ තෑගි 3ක් හරි 5ක් හරි අපි සිලෙක්ට් කර ගන්න ඕනේ. ඊට පස්සේ අර 100% වෙනකන් ඒක නිකන් බොරුවට පිරෙනවා. ඊට පස්සේ අන්තිමටම 0.1ක් විතරක් ඉතුරු වුණාට පස්සේ අපිට කියනවා යාළුවෝ ගොඩකට මේක යවන්න. එතකොට තමයි මේක ෆිල් වෙන්නේ. එතකොට ඔයාට මේ ටික ඔක්කොම ෆ්‍රී හම්බෙන්න පුළුවන් කියලා. ඉතින් අර ඒ වගේ ඒවා ගොඩක් අපි අහලා තියෙනවානේ. ඉතින් මාත් ඉස්සර හිතුවේ ඒක බොරු කියලා තමයි. හැබැයි මගේ එක යාළුවෙක්ට ඒක හරි ගියා. ඉතින් එයාගේ යාළුවෝ ගොඩකට ෂෙයා කරලා තිබුණා. තව ගෙදර තිබුණ ඩිවයිසස් වලින් අලුතෙන් ටෙමු accounts හදලා එහෙමත් තිබුණා. ඉතින් එයාට ඒක හරි ගිය නිසා මටත් පොඩි විශ්වාසයක් ඇති වුණා. ඒ වගේම මගේ තව යාළුවෙක්ට ඩිස්කවුන්ට් ගොඩාක් වැටිලා අන්තිමට සපත්තු දෙකක් රුපියල් 300කට ලැබෙන අවස්ථාවක් ආවා. ඉතින් එයා ඒක රුපියල් 300ක් ගෙවලා බලාගෙන ඉඳියා ඇත්තට මේද නැද්ද කියලා. අන්තිමට ඉතින් සපත්තු දෙකක් ආවා. ඉතින් රුපියල් 300ක් කියන්නේ එච්චර ලොකු ගාණක් නෙවෙයි නිසා එයා තවුලක් නැහැ කියලා ඉඳියා. හැබැයි අන්තිමට එයාට හොඳ වටින සපත්තු දෙකක් හම්බුණා. ඉතින් ඒක නිසා තමයි මටත් හිතුනේ මේක කරලා බැලුවා නම් හොඳයි කියලා. ඒ නිසා මාත් ගියා තියෙන ලින්ක් එකට. ඒ ලින්ක් එකේ මෙන්න මෙහෙම තමයි තිබුණේ. මේකේ ස්ටෙප්ස් 3ක් තියෙනවා. පළවෙනි එක තමයි මෙන්න මේක ස්පින් කරන්න ඕනේ. ඒක ඉතින් හැමෝටම ඩයමන්ඩ් එක තමයි එන්නේ. ඊට පස්සේ අපි ගිෆ්ට්ස් 5ක් දෙන්නලා කියලා එනවා. ඊට පස්සේ අපිට මෙන්න මෙතනින් කැමති ගිෆ්ට්ස් 5ක් තෝරගන්න තමයි තියෙන්නේ. ඊට පස්සේ අපිට අපේ ඇඩ්‍රස් එක දාන්න එනවා. ඊට පස්සේ ඒක කන්ෆර්ම් කරන්න ඕනේ. ඊට පස්සේ ඉතින් බොරුවට ඇනිමේෂන්ස් ගොඩාක් පිරෙනවා. අපි දැන් තෝරගත්ත ගිෆ්ට්ස් වලින් එකක් ඇරෙන්න ඊටු ටික ඉබේම පැක් වෙනවා කොයින්ස් පිරিলা. ඊට පස්සේ අර ගිෆ්ට් එකෙත් 99.9ක් විතර වෙනකම්ම පිරෙනවා. ඊට පස්සේ ඉතුරු 100.1 පුරව ගන්න අවශ්‍ය නම් මේ ලින්ක් එකක් දෙනවා යාලා. ඒක අපේ යාළුවන්ට ෂෙයා කරන්න කියලා තමයි කියන්නේ. ඉතින් ඒක ඉන්විටේෂන් එකක් විදියට අපේ යාළුවන්ට ෂෙයා කරාට පස්සේ එයාලා ඒක ඇක්සෙප්ට් කරන්න ඕනේ. ඇක්සෙප්ට් කරන්නත් ස්ටෙප්ස් 3ක් විතර තියෙනවා. එයාලා මුලින්ම ඇක්සෙප්ට් කරලා ඊට පස්සේ සමහර වෙලාවට එයාලට ගිෆ්ට්ස් තෝරන්න එනවා. එහෙම තෝරලා ඉවර කරාට පස්සේ තමයි හරියට ඒක ඇක්සෙප්ට් වෙන්නේ. ඉතින් එයාලා ඒක මගේ දිනවත්තුත් එහෙම ඒක අර ඇක්සෙප්ට් කරපු එකක් විදියට එන්නේ නැහැ. ඉතින් මාත් මගේ WhatsApp list එකේ ඉන්න හැමෝටම වගේ මේක ඇව්වා. හැබැයි ඉතින් ගොඩක් කට්ටිය මේක බොරු කියලා හිතන නිසා ගොඩක් කට්ටිය ඇක්සෙප්ට් කරලා තිබුණේ නැහැ. කොහමයි යාළුවෝ 40ක් 50ක් විතර ඇක්සෙප්ට් කරලා තිබුණා. ඉතින් මුලින් ඇක්සෙප්ට් කරනකොට අපිට coins ගොඩාක් හම්බ වෙනවා. හැබැයි පස්සට යන්න බොහොම චුට්ටක් තමයි පිරෙන්නේ. ඉතින් මං ගෙදර තියෙන අලුත් device වලින් ගොඩාක් accounts හදලා accept කරා. ඉතින් අර එහෙම අලුතෙන් app එක download කරාට පස්සේ ටිකක් වැඩිපුර coins හම්බ වෙනවා. හැබැයි මොනවා වුණත් අපිට අර එක email එකකින් හදන්න පුළුවන් එක account එකක් විතරයි. තව වැඩිපුර accept කරන්න බෑ. ඉතින් මට මේක යාළුවෝ 50ක් වගේ වුණාට එක එක්කෙනාට වෙනස් වෙනවා. ඔයාලට ඊට වඩා අඩුවෙන් share කරත් හරියන්න පුළුවන්. එහෙම නැත්නම් ඊට වඩා වැඩි වෙන්නත් පුළුවන්. ඉතින් ඒක නිසා මේක හරියටම අනිවාර්යයෙන්ම ලැබෙනවා. අනිවාර්යයෙන්ම ෂුවර් කරන්න පුළුවන් කියලා එකක් නෙවෙයි. ඉතින් හම්බෙන්නත් පුළුවන් නැති වෙන්නත් පුළුවන්. ඉතින් මම කෝකටත් try කරා. ඒක තමයි ඉතින් මම ඔයාලට කියන්නේ. ඔයාලත් කැමති නම් ඉතින් try කරලා බලන්න පුළුවන්. ඒ වගේම මේ තියෙන එක ගේම් එකක් විතරයි. මේ වගේ ගේම්ස් ගොඩාක් තියෙනවා ඩෙමෝ එකේ. තව සමහර ඒවා තියෙනවා අර මල් පැල වගේ තියෙනවා. ඒවට වතුර දැම්මට පස්සේ අපිට coins හම්බ වෙනවා. ඉතින් ඒ වතුර බෝතලයක් වගේ පිටින් ගොඩ වෙලාවක අපිට බලන් ඉන්න වෙනවා. ඒ වගේ ඒවා තියෙනවා. තව ඒ වගේම
ෆ්‍රී හම්බ වෙන්නේ නැතුව අපි ගන්න ඕඩර් එකට ලොකු ඩිස්කවුන්ට් එකක් හම්බ වෙනවා. ඒ වගේ ඒවාත් තියෙනවා. ඉතින් මම මේකේ පෙන්වන්නේ මගේ ඕඩර්ස් දෙකක් ඇත්තටම. එකක් මම ගිෆ්ට්ස් 3ක් ෆ්‍රී හම්බ වෙන්න එකක්. අනිත් එක මට හම්බුනේ ලොකු ඩිස්කවුන්ට් එකක් හම්බුණා මම දාපු ඕඩර් එකට. ඒක නිසා මට ඩොලර්ස් බොහොම පුංචි ගාණක් තමයි ඒකට ගෙවන්න සිද්ධ වුණේ. ඉතින් මේක ෂෙයා කරන්නත් අපිට වෙලාවක් තියෙනවා. එතන අර කවුන්ට් ඩවුන් එකක් වැටෙනවා. අපිට ඒ කියන්නේ සතියක් විතර මේක කරන්න බෑ. වෙලාවක් තියෙනවා. ඒ වෙලාව ඇතුළත අපි මේක ඔක්කොම ෆිල් කරගෙන ඉවර කරගන්නත් ඕනේ. මේ තියෙන මගේ කෝඩ් එකක්. ඒකට ඉතින් මට කීයක්වත් ගියේ නැහැ. ඒක ෆ්‍රී තමයි හම්බුනේ. මේ තියෙන අනිත් ඕඩර් එක. ඒකට මට ඩොලර් 0.14ක් තමයි ගියේ. ඔයාලට මේ ගේම්ස් වලට එන්ටර් වෙන්න නම් ඔයාලා ෆ්‍රී ගිෆ්ට්ස් කියලා ටිමු එකේ සර්ච් බාර් එකේ සර්ච් කරන්න. එතකොට ඔයාලට එනවා එක ගේම්ස්. එහෙම නැත්නම් ඔයාලගේ account එක තියෙන icon එකක් තියෙන්නේ. අන්න ඒකට ගියාට පස්සේ තියෙනවා තව promotions කියලා ටැබ් එකක්. ඒකට ගියාට පස්සේ ඔයාලට ගේම්ස් බලා ගන්න පුළුවන්. ඉතින් ඒවෙන් ඔයාලට ගේම්ස් ප්ලේ කරන්න පුළුවන්. ඊට අමතරව ඉතින් මම description එකේ link එකක් දාන්නම්. ඒ කියන්නේ මම ගේම් එකක් ප්ලේ කරලා gifts තෝරලා ඉවර වෙලා යාළුවන් ෂෙයා කරන්න කියලා link එකක් එනවනේ. ඒක මම description එකෙන් දාලා තියන්නම්. ඉතින් ඔයාලට කැමති නම් ඒකෙන් ගිහිල්ලා ඒක accept කරලා ඔයාලගේ gifts තෝරගන්නත් පුළුවන්. එතකොට ඉතින් මගේ coins ටිකක් තව පිරේවි. කැමති අය ඒකෙන් යන්න නැත්නම් gifts කියලා search කරලා ඒකෙන් යන්නත් පුළුවන්. ඉතින් ඒ වගේම දැන් ඔයාලා එක ගේම් එකක් ප්ලේ කරනවා කියලා හිතන්නකෝ. ඒක ප්ලේ කරන ගමන් ඉන්නකොට ඔයාලට අනිත් අයගේ ඒවත් accept කරන්න පුළුවන්. ඉතින් ඒක නිසා මම නිකන් අයිඩියා එකක් දෙන්නම්. කවුරු හරි ගේම් එක ප්ලේ කරනවා නම් ඒකේ යන ඉන්විටේෂන් ලින්ක් එක මේකේ කමෙන්ට් එකක් විදිහට දාන්න. ඊට පස්සේ අනිත් කට්ටිය එයාගේ ඉන්විටේෂන් එක accept කරන්න. ඒ වගේ ඉතින් හැමෝම එහෙම කරන්න. එතකොට එකිනෙකා උදව් කරගෙන යන්න පුළුවන්. මම නිකන් අයිඩියා එකක් දුන්නේ. කැමති නම් එහෙම කරන්න. නැත්නම් ඉතින් ඔයාලගේ අනිත් යාළුවන්ට ෂෙයා කරන්නත් පුළුවන්. ඔන්න ඔහොම තමයි ඉතින් ෆ්‍රී ටැග් හම්බෙන විස්තරේ. ඉතින් ඔයාලට තාම මොන හරි ප්‍රශ්න තියෙනවා නම් අහන්න. මම දන්න විදිහට උත්තර දෙන්නම්. මාත් ඉතින් මේ ගැන ලොකුවට දන්නේ නැහැ. අර මගේ යාළුවෙක් try කරලා යාට හරි ගිය නිසා තමයි මාත් try කරලා බැලුවේ. ඉතින් ඒක නිසා ඔයාලටත් අයිඩියා එකක් ගන්න තමයි මම කිව්වේ. දැන් අපි බලමු මම ගත්ත බඩු ටික කොහොමද quality එක කියලා. ඉතින් මේ hand free එක නම් ඇත්තටම හරි නෑ. ඒකේ quality රැහෙන්නේ නෑ සින්දු. මම මගේ පරණ එකෙන් ආපහු අහලා බැලුවා. ඒකෙන් හොඳට ඇහෙනවා. අරකින් නිකන් quality මදි ගතියක් තමයි තියෙන්නේ. ඒක නම් හරි නැහැ. මේ trimmer එක නම් හොඳයි. මේක මං හිතුවට වඩා පොඩි. හැබැයි මේක ගොඩක් powerful. මම ළඟ දැනටත් trimmer එකක් තියෙනවා. ඒකේ LED තිරයක් නැහැ. මේකේ තියෙනවා LED තිරයක්. එතකොට අර charge එක කොච්චර තියෙනවද කියලා අපිට බලා ගන්න පුළුවන්. ඒකයි මම මේක ගත්තේ. මේක මම ළඟ තියෙන එකට වඩා පොඩි වුණාට ඒකට වඩා මේක ගොඩක් powerful. මේ විස්ක් එකත් හොඳයි. ඒකත් මං හිතුවට වඩා පොඩි. හැබැයි ඉතින් අර ඒක කෑලි දෙකක් තියෙන්නේ. දෙකට කඩලා තියෙන නිසා ඒ ගාන තමයි තියෙන සයිස් එක. හැබැයි ඒක බැටරි දාන එකක්. මං හිතුවේ ඒක charge කරන එකක් කියලා. ඒක මට හරියට බලන්න බැරි වුණා. බැටරි දාන එකක් තමයි මේක. හැබැයි මේකත් හොඳයි. මම මේකෙන් කොෆි හදලත් බැලුවා. මේකත් හොඳ ප්‍රොඩක්ට් එකක්. මෙන්න මේක සන්ග්ලාස් සෙට් එකක්. මේකේ 3ක් එනවා. ඒකේ යාල කම්බිනේෂන්ස් 4ක් දීලා තිනවා කලර්ස් අපිට තෝරගන්න. ඉතින් මම තෝරගත්ත මෙන්න මේ 3. ඒ සන්ග්ලාසස් 3ත් ඉතින් හොඳ තත්ත්වයේ තියෙනවා. අපි දැන් දාලා බලමු කොහොමද පේන්නේ කියලා.
මට ඉතින් සන්ග්ලාසස් ගැන ලොකු දැනුමක් නැහැ. ඒක නිසා ඉතින් මම හොඳයි කියලා හිතුන විදිහට දැම්මා. මට ගොඩාක්ම සෙට් වෙන්නෙත් නැද්ද මන්දා. හැබැයි ඉතින් කමක් නැහැ. ලොකු අවුලක් නැහැනේ. දැන් ඉතින් ගත්ත එකේ විසික් කරන්නත් බෑනේ. ඒක නිසා දාමු. මේ තියෙන මගේ සපත්තු දෙක මේ දෙක නම් ඇත්තටම හොඳයි. හැබැයි ප්‍රශ්න තමයි මැටීරියල් එක. නිකන් අර ස්විච් ෆෝම් වලින් වගේ එකකින් තමයි හදලා තියෙන්නේ. මේක සාමාන්‍යයෙන් දාගෙන ඉන්නත් කම්ෆර්ටබල්. පෙනුමත් අවුලක් නැහැ. හැබැයි ඉතින් උලක වගේ යන්නොත් ෂුවර් ඇන්ඩ් ෂොට් මේක එකපාරෙම හිල් වෙලා යනවා. මේක අර ඉක්මනටම ගෙවෙනවත් එක්ක ගොඩක් බර දරාගෙන ඉන්නත් බෑ. ඉතින් දවස් දෙක තුනක් දානකොට ගෙවෙනවා. එහෙම නැත්නම් ඉතින් මේක හොඳයි වැස්සට දාන්නත් හොඳයි. මේස් දාන්න ඕනෙත් නැහැ. හරි පහසුයි. හැබැයි ඉතින් ප්‍රශ්නේ තමයි මේකේ මැටීරියල් එක. මේක සමහර වෙලාවට රබර් වලින් වගේ හදපු ඒවා ඇති. ඒ වගේ එකක් හම්බුනොත් ඔයාලා අවශ්‍යතාවයක් තියෙනවා නම් ගන්න. ඉතින් මේක ඇත්තටම හොඳ ප්‍රොඩක්ට් එකක්. මැටීරියල් එක තමයි අවුල. මේක වහිනකොට සපත්තු වලට දාන සපත්තු කාර දෙකක්. කලිනුත් මම මේ වගේ දෙකක් ගත්තා. හැබැයි මේ වගේ නෙවෙයි. ඒක තනිකර රබර් වලින් හදලා තියෙන්නේ. මේක ටිකක් වෙනස් විදිහ එකක්. මගේ ඒ දෙක දැන් ටිකක් ගෙවිලා වගේ. ඒක නිසා තමයි මම ආපහුලුත් එකක් දැම්මේ. ඉතින් ඔන්න ඔහොම තමයි මේ ඕඩර් එකේ කතාව. ඔයාලත් ඉතින් කැමති නම් try කරලා බලන්න. තව YouTube එකේ videos එහෙමත් තියෙනවා ඔය ටෙමු orders ගැන. ඉතින් ඒවත් ඔයගොල්ලන් ඕන නම් බලන්න පුළුවන්. තව මම video එකක් දැක්කා. ලංකාවේ කපල් එකක් ඉන්නවා කොරියාවේ ගිහිල්ලා. එයාලත් රුපියල් 7000ක බඩු ගත්තට පස්සේ එයාලට රුපියල් 30000ක විතර ෆ්‍රී තව බඩු අරගන්න හම්බෙලා තියෙනවා chance එක. ඉතින් අර ඒ වගේ ඉතින් හම්බෙන කට්ටියත් ඉන්නවා. ඉතින් සමහර කට්ටියට හම්බෙන්නේ නැතුවත් ඇති. ඒ කියන්නේ හම්බෙන කට්ටිය එයාලගේ videos දානවන හම්බුණා කියලා. හම්බුන්නේ නැති කට්ටිය ඉතින් videos දාන්නේ නැහැ. නිකන් දාන්න ඇති කියන විතර අපෝක නම්බරුවක් හම්බුන්නේ නැහැ කියලා. ඒක නිසා ඉතින් මට හරියටම කියන්න බෑ මේක අනිවාර්යයෙන්ම හම්බෙයි කියලා. නිකන් ඉතින් try එකක් දීලා බලන්න කැමති නම්. එහෙනම් මේ වීඩියෝ එක අදට ඉවරයි. ආයෙ මොනවා හරි මම දැනගත්තොත් දෙයක් ඔයාලට කියන්නම්.